ලෝකයේ හැම රටකම කාලගුණය දේශගුණය එක වගේ නැහැ. රටින් රටට වෙනස් වෙනවා. ශීත ඍතුව අතර කාලයේදී ලොව පුරා විශාල පක්ෂීන් ප්‍රමාණයක් විවිධ ප්‍රදේශ කරා සංචාරය කරනවා. මේ සංචාරය නිසා විශාල පක්ෂීන් ප්‍රමාණයක් මරණයට පවා පත් වෙලා තියෙනවා. පොඩිත්තු දන්නවද මේ පක්ෂීන්ගේ සංචාරය සිදු වෙන්නේ උතුරු අර්ධගෝලයේ ඉඳන් දකුණු අර්ධගෝලයට. ආහාර තිබෙන ප්‍රමාණය, දේශගුණය වැනි හේතුන් නිසා පක්ෂී සංක්‍රමණය සිදු වෙනවා. ලෝක සංක්‍රමණික පක්ෂී දිනය සෑම වසරකම මැයි මාසයේ 13 වෙනිදා සමරනු ලබනවා. ශ්‍රී ලංකාවේ කුරුළු විශේෂ 500ක් පමණ වාර්තා වෙන අතර ඉන් විශේෂ 250ක් පමණ සංක්‍රමණික කුරුල්ලන් වීම විශේෂත්වයක්. අටුවැහිලිහිණියා කියන්නේත් අපේ රටට එන සංචාරක පක්ෂියෙක්. මේ කුරුල්ලා මාස 8ක් පමණ ශ්‍රී ලංකාවේ නවාතැන් ගන්නවා. යුගලක් මෙන් පෙඳයක් ඇති අලංකාර පක්ෂියෙකු වන සුදුරෙදි හොරා කියන්නේත් ශීත ඍතුවේදී හිමාල අඩවියේ ඉඳන් ශ්‍රී ලංකාවට පැමිණෙන අලංකාර පක්ෂියෙක්. සංචාරක කුරුල්ලන් අතර සිවුරු හොරා කියන්නේ අප්‍රේල් ජූලි මාසවලදී ශ්‍රී ලංකාවේද බිත්තර දමන පක්ෂියෙක්. ඒ වගේම උතුරු අර්ධගෝලයට ශීත ඍතුව උදා වීමත් සමග අවිච්චියෝ ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ශීත කාලයේදී විශාල දුරක් ගෙවා මෙරටට පැමිණීමට අවිච්චියන්ට හැකියාව තියෙනවා. මහ කුරුමිනි කුරුල්ලා අගෝස්තු සැප්තැම්බර් වගේ මාසවලදී ඉන්දියාවේ ඉඳන් ශ්‍රී ලංකාවට එන පක්ෂියෙක්. උල්පෙඳ කැස්වටුවා කියන්නේත් උල්ලූ පෙඳයක් ඇති උතුරු හිමාලයේ ඉඳන් ශ්‍රී ලංකාවට එන පක්ෂියෙක්. මීට අමතරව මලයානු මැටිකොහා, නිල් පෙඳ බිඟුහරයා සහ වනහැලපෙන්දා යන කුරුල්ලන්ද සංචාරක කුරුල්ලන් වෙනවා. ලබන සතියේ අපි අලුත් වීඩියෝවකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.